ආයිබෝන් යාළුවෝ. ඉතින් පෙරවෙන් දුබයි channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදට ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මුදල් සම්බන්ධ ඔබේ චින්තනය වෙනස් වෙන විද්‍යාත්මක කරුණු ගැන. මම දන්නවා ඔයගොල්ලන්ට මරත් කලින් කිව්වාගේ ඉරා 50ක් විතර කරගන්න බෑනේ. පොඩි ලෙඩක් තියෙනවා නේද? ඕකෙත් ඔයාලට විතරක් නෙමෙයි අපි කොටම් තියෙන ලෙඩක්. අපි පුළුවන් තරම් අපි බලන්නේ කොහොමද අපි අද දවසේ වේදන් ටික කරන්න කියලා විතරයි. මුදල් ඉතුරු කරන්න විදියක් අපි try කරලා බලන්න. මම අද මේ වීඩියෝ එකේ මුදල් ඉතුරු කරන විදිය ඔයගොල්ලන්ට A to Z කියලා දෙනවා. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ඔයගොල්ලන්ට ලක්ෂයක් කොහොමද ඉතුරු කරන්නේ කියලා මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ කියලා. ඉතින් යාළුවෝ මේක ගැන අපි කල්පනා කරන්නේ නැති ඔයගොල්ලෝ දන්නවා ගොඩක් අය මොලේ එකෙන් ප්‍රති මත වර්ගයක් තියෙන ආයතන සම්බන්ධ. මම මේ වැරදි මත ගැන ඔයගොල්ලන්ටම තීරණය කරන්න කියලා මම කතා දෙකක් කියන්නේ සිනාරියෝ දෙකක් කියන්නේ. ඒකට ඔයගොල්ලෝ තීරණය කරගන්න පුළුවන්. ඔයාලගේ ආයතන ගැන තියෙන මතේ මොකක්ද කියලා. අපි සිනාරියෝ දෙකක්. මේ සමන් කියන පුද්ගලයා මොඩ සමන් කියලා ගන්න පුළුවන්. මේ මොඩ සමන් හැම මාසෙම දිනා 500ක් කොහොම හරි මුල කාලා බැට කාලා 500ක් ඉස්සර කරගෙන ටික කාලයකට පස්සේ iPhone 16 Pro Max එකක් ගන්නවා. 16 Pro Max එක කරගෙන ලෝකෙට දෙන්න නිකම් මේ show off කරනවා එයා ඉතින්. එයා ඉතින් කොහොමද මොඩ සමන් සෑම් කියලා කියන්න පුළුවන් ඉතින්. ඕනෝ කතා ප්‍රශ්නේ. අපි ගමු සිරිට ඔය සිනාරියෝ තමයි තියෙන්නේ. හැබැයි එයා මාසෙට විතර 500ක් කොහොමද ගත්ත කාලා අම්බ කරලා හැබැයි එයා මොකද කරන්නේ? එයා මාසෙ අන්තිමට කොහොම හරි ලංකාවට ගියා 500 ගණන් දාලා ලංකාවේ පොඩි ඉඩම් පැනලක් try කරනවා. ඉතින් මේ සිනාරියෝ ඉතින් ඔයා කල්පනා කරලා බලන්න. ඔය අම්බෝඩ සමාන වෙනවද? එහෙම නැත්නම් ස්මාර්ට් සිරිල් වෙනවද කියලා. ඊළඟ තමයි යාළුවනේ කම්පවුන්ඩින් මිරර්. එහෙම නැත්නම් කම්පවුන්ඩින් ඉෆෙක්ට් කියලා කියනවා. ඔයගොල්ලන්ට ඔබටම සරල උදාහරණයක් දෙන්න. ඔයගොල්ලන් මතක ඉස්සර පොඩි බෑග් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා. සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා ඉතින් මේක ඇවිල්ලා ඔයාලා බීජයක් පැල කරනවා වගේ. බීජයක් පැල කරලා ඒක කන්සිස්ටන්ට්ලි වතුර දාලා ඒකේ පළදාව ගන්නවා වගේ. දැන් ඉතින් ගොඩක් අය අහනවා මේ කොහොමද මුදල් ඉතුරු කරන්නේ කොහොමද රේට් එක දාන්නේ මේ විස්තරය යාළුවනේ. ඔයාලා මුලින්ම රුපියල් 80000ක් දාන ඉනිෂියල් amount එක ඉන්වෙස්ට්මන්ට් එක. ඊට පස්සේ ඒකට රුපියල් 25000 ගානේ අවුරුදු 10ක්. ඔයාලා කලින් කිව්වා වගේ කන්සිස්ටන්ට්ලි අවුරුදු 10ක් ඕක මාස ගානේ දාන්න ඕනේ. 25000 ගන්න. අන්න අවුරුදු 10 දැම්මම පස්සේ අපි දාමු ඉන්ට්‍රස්ට් රේට් එක 7ක් වගේ වෙනවා කියලා. ඒකට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් අවුරුදු 10 ඔයගොල්ලන්ට කොච්චර සල්ලියක් වෙනවද කියලා. ලක්ෂ 44යි 87893 සතත් 10ක් හම්බ වෙනවා. ගොඩක් අය අහන්න පුළුවන් ඒ කොහොමද මේ ජලසමන්දක් මාසෙ ඉතුරු කරන්නේ ඒක මේ තරතන ලේසි වැඩක් නෙමෙයි කියලා. ඔව් ඒක හරි. මමත් ඕක මුලින්ම කල්පනා කරා. මටත් ඔය ප්‍රශ්න තිබ්බාලුනේ. මම බැලුවා හැම වෙලේම අපි කොහොමද මේ ඉතුරු කරන්නේ මගේ මේ බලංගිය මගේ මේ වීදන් තොගේකුත් නෑ. ඒ මේ මට ඉතුරු කරන්න බෑ නේද? අපි ඔය මුලින් පටන් ගන්න පොඩි දෙයින් පටන් ගන්න ඕනේ. හරියටම කියන්නේ මේ වෙනසක් කරන්න පොඩි දෙයින් පටන් ගන්න. පළවෙනි දවසේ මම බැලුවේ දුබයි වලදී පොඩි තැන් වලට යන්න ටැක්සි එක පාවිච්චි කරන දිරාම් $15 කියලා. හැබැයි ඉතින් එහෙම බලන් ගියාම දවසට දෙකකට දිරාම් 30යි 40යි නෝමල් එකේ විදන්නවා. ඉතින් මම කල්පනා කරා ඔය ටික හැම ටැක්සි එක යන්න ඕනේ. දිරාම් 2.50 3.50ට අපිට මෙට්‍රෝ යන්න පුළුවන්. ඔක් ගන්න නෝමල් මෙට්‍රෝ කාඩ් එක තමයි දිරාම් 3.50 පටන් ගත්තා. දිරාම් 7.50 යනකම් දුබයි අගට එනකම් යන්න පුළුවන්. ඊට පස්සේ පොඩි තැන් වලට මීටර 100 200 යන පයින් ඒ විදිහට යනවා. කාඩියෝනේ ඉතින් කොහොමද? ඊට අමතරව යන්න මම පුරුදු වෙලා හිටියා ඔය කොහෙට ගියා සුපර්මාකට් එකේ මේ පොඩ්ඩක් ස්නැක්ස් වගේ කන්න ගන්න මේවා කරා. ස්නැක්ස් කන එක මම කියන්නේ ඒක වටක් තියෙනවා. හැබැයි යාළුවනේ යෝග කරන්න ගියා දවස් ගානේ යනකොට වඩා ඔයගොල්ලෝ කැමති නැද්ද? මාසෙකට යන සතියකට ගිහිල්ලා ග්‍රොසරි සුපර්මාකට් එකේ බලන්න. සුපර්මාකට් එකේ ඔයගොල්ලෝ දන්නා කැරිෆෝල් ගලු මිස්ටෝ වගේ ඒ තැන් වල හොඳ ඔෆර්ස් තියෙනවා. උදාහරණයක් ඔයගොල්ලෝ ෆුල් මස් ගන්න යනවා අද දවසේ වෙන අද දවසේ ෆුල් මස් එකකින් දිනම් 18යි 20යි ඒ වගේ. හැබැයි ඔයගොල්ලෝ සතියද ගන්න යනවා නම් ඔයගොල්ලෝ දන්නා ෆුල් මස් ඔයගොල්ලන්ට ගන්න කැලි දෙකෙන් වදින කැලි තුනේ වදින දිනම් 18ක 20ක කැලි දෙකක් වගේ පුළුවන්. ඒ වගේ ඔෆර්ස් තියෙනවා. ඉතින් බලන්න ඔය වගේ පොඩි තැන් වලින් අපි ඉදිරි ගිහින් ආරම්භ කරමු. ඔයාලා දන්නවා පොඩි දේන් තමයි අපි ලොකු දේ. ස්ටෙප් එකක් තියෙනවා අපිට දුවන්න කරන්න ඇවිදින්න කරන්න බෑ. පළවෙනිට මුලින්ම ස්ටෙප් එක තිබ්බම තමයි ඊළඟ ස්ටෙප් එක ඔටෝමැටිකලිම එන්නේ. ඉතින් මම හිතනවා මේකට උත්තරේ හම්බුණා කියලා. ඊළඟ යාළුවන්ට රිස්ක් එකයි රිස්ක් මැනේජ්මන්ට් එකයි
රිස්ක් එකක්. ඇයි රිස්ක් එකක් ගන්න එපා. රිස්ක් එකක් ගන්නවා කියන්නේ යාළුවනේ කෙලින්ම එන කෝච් එකට බෙල්ල තියනවා වැඩ. කොහොමද මොඩයිනේ. ඊට අමතරව රිස්ක් එක ගන්න අපි කොහොමද රිස්ක් මැනේජ්මන්ට් රිස්ක් මැනේජ් කරන්නේ. රිස්ක් මැනේජ්මන්ට් හරි මම මේකට සිනාරියෝ දෙකක් කියනවා. ඉතින් ආයෙත් වෙනවා අපේ පාර්ට්නර් සමන් ගාම ලක්ෂයක් තියෙනවා. එයා මුලින්ම බලලා මේ පිරමීඩ් අපේ ජොබ් එකක් තියෙනවා. පිරමීඩ් එකේ අපි කොහොමද මේ ලක්ෂ 5ක් කරගන්නේ මාස 5ක්. ඒක එකක්. ඉතින් කොහොමද ලෝන් ගහලා අනාගතේ ඉස්සරහට ගෙනියන්න කියලා හැල්ලගෙන කොහොමද? හරි ඊට අමතරව අපි බලමු දැන් ස්මාර්ට් සිරිල් කොහොමද දකට ආවද? එයාත් ලක්ෂයක් හම්බ කරගන්නවා. ඉතින් ස්මාර්ට් සිරිල් කොහොමද ලක්ෂයක් තුල කරගෙන එයා එකෙන් 50000 ස්ටොක් මාකට් එකේ දානවා. ඊට අමතරව 30000ක් ඉස්තිපිටයක් දානවා. ඊට 20000න් එයා කරලා පොඩි රත්තරන් කෑලි ටිකක් ගන්නවා. කියන්නේ ගෝල්ඩ් ගන්නවා. ඉතින් යාළුවා මේකේ ඔයාලා හිතලා බලන්න මෝඩ සමන්ද එහෙම නැත්නම් ස්මාර්ට් සිග්නල්ද කියලා. ඔයාලා මෝඩ සමන්න යටි කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මෝඩ සමන්න පැත්ත ගන්න නැහැ කියලා. හැබැයි ඔයා කමෙන්ට් කරනවා නම් ස්මාර්ට් සිරිල් කියලා ඔයාලා දන්න ඔයාලගේ අනාගතය දියුණුවයි රයිට්. ඊළඟ කාරණාව යාළුවනේ. ඕකේ හැම වෙලාවෙම තියෙනවා හැඟවුම අහංකාරකම. අහංකාරකම හින්දා අපි සල්ලි නාස්ති කරනවා. මේක තේරුම් ගන්න නේද? හරි. මම ආයෙත් අර අපේ මෝඩස් සමන්වයි ස්මාර්ට් සිරිල් වයි ගන්න උදාහරණයකට. ඉතින් මෝඩ සමන් කවදාවත් කොහොමද මෝඩයිනේ? මෝඩ සෑම්. ඉතින් එයා අනිත් අය ෂෝ ඔෆ් කරන්න කියලා ලීස් එකක් දාලා ඉවරලා හයි කැපැසිටි බයික් එකක් කරලා ලක්ෂ 25කට. හැබැයි ඉතින් මාස ගානෙම ලීස් එක ගෙවන්න ඕනේ රුපියල් 50000 ගානේ. හරි. දෙවෙනි සිනාරියෝ තමයි අපේ ස්මාර්ට් සිරිල්. එයා ලීස් එකක් දාන්න හැබැයි එයා නගරේ ළඟ තියෙන බස් ස්ටෑන්ඩ් එක ගාවේ එයා හොඳ කඩයක් ගන්නවා. කඩයක් අරගෙන ඒක කඩයක් රෙන්ට් එකට දීලා ඉවරලා එයා ඒකෙන් එන ආදායම ඒක ලීස් එක ගෙවනවා. ඒ කියන්නේ එයා මුදල් සර්කියුලේට් කරනවා. මේකේ ඔයාලා හිතන්නේ මෝඩ සමන්ද එහෙම නැත්නම් ස්මාර්ට් සිරිල්ද දිනලා දිනලා. ඊට කාරණා තමයි යාළුවනේ ලෝකෙට හිතලා පොඩියට පටන් ගන්න. ඔයාලා දන්නවා කන්දක් නගින්න ඕනම ලොකු කන්දක් නගින්න අපි පළවෙනි ස්ටෙප් එක පොඩියට තියලා පටන් ගන්නවා. ස්ටෙප් එක එකතුලා කන්දේ අන්තිම මුදලට නගින්න. ඉතින් මම ඔයගලන්ට කලින් කිව්වා මේ පාර මේ මාසින් නම් සල්ලි ඉතුරු කරන්න පටන් ගන්න. මම කියන්නම් පළවෙනි දේ ඔයගලන්ට මොනවද කරන්න ඕනේ කියලා. මුලින්ම පඩිය ගත්තාම ආවනේ 110ක් පඩිය මොන වරුණක් කවන්නේ 110ක් පැත්තට අයින් කරලා තියන්න. ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ මම කලින් කිව්වා අහංකාර වේද. ඕවර් එකක් මේ හිතයි ෂෝ ඔෆ් එකට මේ ගිහිල්ලා මේවා ස්ටාර්බක්ස් එකේ ගිහලා කෝපි එකක් බොනවා. ඕවා බොරු වැටෙන යාළුවනේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ නැචරල් නම් දන්නවා. කැෆීන් පොඩේ විවත් එකයි. ඒ කියන්නේ ට්‍රීට්මන්ට් ස්ටෙල් එකක් ගෙවන්න ගෙදර යනවා. ඊට අමතරව ස්ටාර්බක්ස් එකේ ඉන්න ස්ටාර්බක්ස් කෝපි එකකට එක ඕවර් බ්‍රෑන්ඩ් නේම ගොඩක් ගෙවන්නේ සල්ලි. ඉතින් අන්න ඔය වගේ අහංකාර වේදන් ටික අනිත් ෂෝ ඔෆ් කරන්න ඔය TikTok එකේ Facebook එකේ දාන්න මොකද මේකේ තමයි කෝපි එක විදිහට දාන්නේ. නිකම් පොඩි ෂෝ ඔෆ් කරන්න නෑ. ඔයගොල්ලෝ නැචරල් ඒකින් ඔයගොල්ලෝ අහංකාර වේදන් අපිට කරගන්න. ඊට අමතරව තමයි පුළුවන් තරම් වෙනත් ආදායම් මාර්ග හොයන්න try කරන්න. වෙනත් ඉන්වෙස්ට්මන්ට් මේ දුබයි වල දැන් තියෙන ගොඩාක් ආයතන මාර්ග තියෙනවා. ඔයගොල්ලන්ට ආයතන මාර්ග හොයාගෙන ඉන්වෙස්ට් කරන්න ඕගොල්ලෝ. يعني ඒක නගියක් ගත්තා. අනිවාර්යයෙන්ම මම හෙජ් එකක් දාන්න මම ඔයගොල්ලන්ට ඒකට සම්බන්ධව උදව් කරලා දෙන්න. ඊට අමතරව යාළුවනේ මගේ පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. මේ මාසේ ඔයගොල්ලන්ට මම කිව්ව මේ ප්‍රොසීජර් එක ෆලෝ කරන්න පුළුවන් නම් ඒක කරලා ඔයගොල්ලන්ට පොඩි ටැග් එකක් දිනා ගන්න පුළුවන්. හැබැයි කොහොම කරන්න කලින් මේක වීඩියෝ එක යටි ඔයගොල්ලෝ චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරලා කියලා ඇක්සෙප්ටඩ් කියලා වීඩියෝ කමෙන්ට් එක දාන්න. ඒක තමයි අපි මේ කරාගෙන අපිට මොනවද හම්බෙන්නේ. අපි අනිත් අය වගේ පොඩි ටැග් එහෙම දෙන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාවට පෙට්ටි දානිය ඔය විදිහට අපි ගාවට ඒකින්ද අපි වගේ පොඩි ටැග් එකක් තමයි දෙන්නේ. දුබයි වල ඉන්න අය දන්නවා. මේ පස්සේ ගිහින් ඉතින් මේ වගේ පොඩි රස්තරන් කෑල්ලක් දෙනවා. අනිවාර්යයෙන්ම චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරලා ඉවරලා චැලෙන්ජ් එකට ජොයින් වෙන්න. එහෙනම් අපි කියනවා